අතර ඔක්තෝබර් 23, 24 සහ 25 යන දිනවල කොළඹ විහාර මහදේවී උද්‍යාන පරිශ්‍රය තුළ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන ශ්‍රී ලංකා ස්කිල් එක්ස්පෝ 2026 අධ්‍යාපනික ප්‍රදර්ශනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් කොළඹ නගරාධිපති නිල නිවසේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට කොළඹ නගරාධිපතිනි රයිකැලි බල්තසා මහත්මිය රාජතාන්ත්‍රික නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ස්කිල් ෆොර් ලයිෆ් යන තේමාව යටතේ මෙම අධ්‍යාපනික ප්‍රදර්ශනය සංවිධානය කරන්නේ සිව්වන වරටයි. අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, කෘෂි ආංශික නිපුණතා සභාව, කර්මාන්ත නිපුණතා සභාව සහ තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව මෙහි සංවිධාන කටයුතු සිදු කරනවා. අපේ දරුවන්ට අපි දීලා තියෙන ඉතාමත්ම සීමිත තෝරා ගැනීම ප්‍රමාණයක්. අනිවාර්යෙන්ම A level පාස් වෙන්න ඕනේ. A level පාස් වෙලා විශ්වවිද්‍යාලයට යන්න ඕනේ. විශ්වවිද්‍යාලයට ගිහිල්ලත් අපි කියනවා ඒගොල්ලන්ට ජීවිතේ සාර්ථක කරගන්න නම් එක්ක දොස්තර කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ලෝයර් කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් එන්ජිනියර් කෙනෙක් වෙන්න ඕනේ. ඔය මාර්ග ටික තමයි අපි ජීවිතේ සාර්ථක කර ගැනීම සඳහා කියලා අපි විවෘත කරලා දීලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම. එහෙම අදහසක් නේ අපි සමාජගත කරලා තියෙන්නේ. ස්කිල්ස් පාත්වේ එකට යන්නේ වොකේෂනල් এডুকেෂන් තෝරගන්න ඕනේ වැඩ බැරි ළමයි. ඒගොල්ලන්ට ඉතුරු වෙන අපි නිකන් හයරාකි එකක් ගත්තොත් හොඳම මොලකාරයෝ ටික මෙඩිසින් කරනවා, ඊළඟ ටික එන්ජිනියරින් යනවා, ඊළඟ ටික ලෝ කරනවා. එහෙමත් බැරි වුණොත් නිකන් අපි වගේ ඒගොල්ලෝ ආර්ට්ස් කරනවා. ඒකත් බැරි වුණොත් තමයි වොකේෂනල් ප්‍රොෆෙෂනල් এডুকেෂන් තෝරගන්නේ. එහෙම නෙවෙයි. මේ හැම ඩිසිප්ලින් එකක්ම, මේ හැම තෝරා ගැනීමක්ම, හැම කරියර් පාත්වේ එකක්ම අපිට වටිනවා. ඒකේ තමන්ගේ අනාගතය හදාගන්න පුළුවන් තෝරා ගැනීමක් කියන එක අපි තහවුරු කරලා ඒ විශ්වාසය ගොඩනගන එක අපේ ප්‍රධාන ඉලක්කයක් මේ වැඩසටහන තුළ.